රූපයේ පෙන්වා ඇති පරිපථයේ P විචල්්‍ය ප්‍රතිරෝධයක් වන අතර Q නියත ප්‍රතිරෝධයකි. P විචල්‍යයි Q නියතයි. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නොගිනී හැකි අතර A සහ V යන පිළිවෙලින් ඇමීටර හා වෝල්ට්මීටර වේ. P ප්‍රතිරෝධය වැඩි කරන විට. දැන් ඔකට මේ අගයන් දාගත්තා නම් ලේසියි මේ අපිට හිතා ගන්න ඕක. අපි හිතමු මේක 100යි කියලා හිතමු. මේක 10යි කියලා හිතමු. මුලින් 10 තියෙනවා කියමුකෝ. ඊට පස්සේ අපි ඔක කියන්නේ P ප්‍රතිරෝධය වැඩි කරනවා කියලානේ. අපි කරමු P එක 40ක් කරලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? P එක 40ක් කරපුවම වෝල්ට්මීටරේ පාඨාංක වෙනස් වෙනවද ඔය කියලා. මෙතන මේ අග්‍ර දෙක හරහානේ මේ මයින් වෝල්ට්මීටරේ පාඨාංකය වෙනස් වෙන්නේ නැහැ මේක වැඩි වුණා කියලානේ. මොකද බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැනේ. ඒ නිසා වෝල්ට්මීටරේ වෙනස් වෙන්නේ නැහැ. V වැඩි කරපුවම ඇමීටරේ පාඨාංකය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය සමග ප්‍රතිරෝධය මෙතනilla මෙතෙන්ට වැඩි වෙනවා. ඒතකොට ඇමීටරේ පාඨාංකය අඩු වෙනවා. ඔක බලන්න A පාඨාංකය අඩු වෙන අතර V පාඨාංකය නොවෙනස් වෙයි. මේ 4 නේ දෙන්නේ.